guys, අන්න අපේ අලුත්ම RS fishing කටු 3 ආටිය කටු 2 ආටිය ආවා. දැන් බලා ගන්න පුළුවන් මොකද්ද ඔරිජිනල් පාට සහ ඒකේ තියෙන ක්වොලිටිය. මම මේ දේවල් එකින් එක ඔයගන්ට ලස්සනට පෙන්නන්නම්. මේ ආටිය නිකන් ආටියක් නෙමෙයි. මූදේ විතර නෙමෙයි මේ ආටි වලට කන්නේ ආ. ගඟේ වැදුණු අය මතකද? ඒකෙත් කාපු ආටිය තමයි තියෙන ලොකුම ආටිය. ලොකුම මාළුවක් කෑවේ මේ ආටියට. අපි ඒකේ පොඩි සංඝර්ෂයක් දෙන්නම් ඕලන්ට. දැන් අපේ ගාව තියෙනවා ඒකේ පොඩි ආටි සෙට් එකම දැන් ආවා. මේ තමයි දඳුරු නායකගේ කාපු ලොකු ආටියකේ තියෙන පොඩි මාටිය. මේක අවිල්ලා white orange tiger. ඒකෙම අපි අලුත් එකක් ඇදුවා. radium tiger එකක්. ලංකාවේ මේ නම තියෙනවද? මේ ක්වොලිටිය තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. නැත්තම් ඔයගලන් ප්‍රයිවට් වෙන්න පුළුවන්. ඔරිජිනල් කියන එකයි කොපිය කියන එකයි හොඳටම තේරුම් කරන්න පුළුවන්. හොඳම ආටිය තමයි මේ තියෙන්නේ. මේ ආටිය. ළඟට එන්න. දැන් බලා ගන්න මොකක්ද කියන ඔරිජිනල් කියන එක. ඔරිජිනල් ජැපනීස් පාට කියන්නේ මේ තියෙන්නේ. මේ ගෝල්ඩ් එක මේව බැලුවොත් තියෙන්න ඕනේ. පේන්ට් එකක් මේ වගේ ගෝල්ඩ් එනවා කියන්නේ ජැපනීස් පේන්ට් එකකට පමණයි මේ දේ කරන්න පුළුවන්. චයිනීස් පේන්ට් ගෙවුවනම් මේකේ ෂැඩෝ එකක් තමයි පේන්නේ මේ වගේ රිෆ්ලෙක්ෂන් එන්නේ නැහැ. මේ වගේ ගොඩාක් දේවල් ඔයගලන්ට ආටි වලින් බලා ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න RS එකේ ආටියක් හොඳ ආටියක් ගන්න ඕන නම් RS කියලා ගාලමයි එන්නේ. ගාන්න නැතුව එන්නෙම නැහැ. එහෙම එන්නේ නැත්තම් හිතා ගන්න ඒක RS නෙමෙයි. ඒක වෙන ආටියක් කියන එක. මෙතන අපි ගෙනාවා මේ ඉන්නේ මේ පොඩි බබෙක්. මේ බබා හොඳට මතක තියාගන්න ලංකාවේ එක සාම්පලයයි මම ගෙනල්ලා මගේ හොඳම කස්ටමර් කෙනෙක්ට දුන්නා. කාස්ටිං 3ට මාළු දෙන්නයි තුන්වෙනි කාස්ටිං එකේ මා ආටියාව අරගෙන මාළුවා ගියා. ඒ මම කවුද කියලා කියන්නේ නැහැ. එයාම මේකට කමෙන්ට් එකක් දායි පේජ් එකේ අනිවාර්යෙන්. මේ ස්පෙෂල් කලර් එක එයා නිසා ඒ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක නිසා මම හැදුවා එයාට කරන උපහාරයක් වශයෙන්. ඊට පස්සේ අපි ගෙනාවා අලුත්ම කටාර් රාජ්‍යයේ fast moving වෙන ආටි දෙන්න ජැපනීස් කලර් වලින්. ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ කලර්ස් ලංකාවේ කවදාවත් ගාවත් තමන්ගේ ඕන් බ්‍රෑන්ඩ් එකේ නැහැ. මේ සද්ද දිරනවනේ. ඊට පස්සේ ලංකාවේ තව ප්‍රසිද්ධ ආටියක් මේක මම මොකද්ද කියලා විස්තරය කියන්නේ නැහැ. කට්ටිය කමෙන්ට් එකේ දායි. මේක බලා ගන්න. දැන් අලුතෙන්ම යන ට්‍රෙන්ඩින් ආටියා මෙයා තමයි. දැන් මගේ බනානා ආටියා කොහොමද මිනිස්සුන්ට දන්නවා කොහොමද කියන එක. මේකට වැඩ කරන්නේ වෙනම ලෝකයකින් කනවා වගේ කන්නේ මිසුපිරිරම කනවා. දැන් ඉස්සරහට මේකට කනවා කොහොමද කන්නේ කියන එක මම අරේට ඔයගලන්ට විස්තරات අතුම දෙන්නම්. මේකේ දැන් 125 සයිස් එක ෆ්ලෝටිං ආටි ආවා. ඊට අමතරව දැන් ලොකු ආර්ධික මේ පාටම ඔක්කොම ටික තියෙනවා. දැන් මගේ ස්ටොක් එකේ තියෙන සම පොලි ස්ටොක් එකක් ගෙනාවා මේ ෆ්ලයිට් එක ගෙනාවා. මේක ගෙනාවේ ස්පෙෂල් මොකවත් නෙමෙයි. නොවැම්බර් 8 වෙනිදා තියෙන අපේ සී කාස්ටිං කම්පිටිෂන් එක පානදුරේ නිසා ස්පෙෂලි වැඩ කරන පාරඩි ගෙනාවා. බලා ගන්න. මේක තමයි ඔරිජිනල් ජැපනීස් පේන්ට්. මම ජපාන් කියලා කිව්වේ නෑ තාම. කාට මේක ජපාන් මැනුෆැක්චර් කියලා කිව්වේ නෑ. මේක තායිවාන් මැනුෆැක්චර් බට් ජපාන් පේන්ට් කියලා මම තාම කියන්නේ. මේ කොස්ටිං එකට තමයි අපි හොඳම ප්‍රොඩක්ට් එක අඩු ගානකට දෙන්න හදන්නේ. Thank you guys. අනිත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.